welcome back to Life with Kavi. ඉතින් අද vlog එකෙන් මම ඔයාලට ගෙනාවේ weekend එකේ මම මොකද කරේ කියන එක. ඉතින් චුට්ටක් රිලැක්ස් වෙන්න තෝරන නිසා මම හිතුවා පොඩ්ඩක් කොළඹ ගිහින් ඇවිදිනවා කියලා. ඉතින් මේ මම යන ගමන් තමයි ඉන්නේ. මම එදා නම් ගියේ බස් එකේ. ඉතින් ඔයාලා ප්‍රේ කියන දවස්වලට මොනවද කරන්නේ? මම නම් ගොඩක් ඇවිදින එක තමයි කරන්නේ. ගෙදරින් බැලුනුත් අහනවා ඉතින් ඇවිදිනවා වැඩි කියලා. ඒ වුණාට ඉතින් මම හරි ආසයි ඇවිදින්න. මම මේකේ ඉරිදා දවසකනේ ඉතින් එදා චුට්ටක් සනගත් වැඩි. ඒ වුණාට හැබැයි මම ගිය ලොකේෂන් එක නම් හරිම කාම්. මම ගිය ලොකේෂන් එක කොහෙද කියලා ඔයාලට vlog එකේ ඉස්සරහට බලා ගන්න පුළුවන්. ඉතින් මේ මම යන ගමන් තමයි ඉන්නේ. මම හැමදාම වගේ අදත් පරක්කුයි බස් එකේ යනකොට වෙලාවට මට එක ෂීට් එකක් ඉතුරු වෙලා තිබුණා. ඒකෙන් ඉඳගෙන යන්න පුළුවන් වුණා. ඉතින් දැන් අපි මේ යන්න පිටත් වෙලා තමයි ඉන්නේ. අපි බලමු vlog එකේ ඉස්සරහට මොකද වෙන්නේ කියලා. ඉතින් දැන් මේ කොළඹ තමයි ඉන්නේ. මම අදත් චුට්ටක් කිව්වට ගොඩක්ම ලේට්. මට යාළුවෝ කෝල් කරනවා තාම නැත්තේ මොකද කියලා. ඉතින් අපි බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා. මම පුදුම ආසයි අහසට. ඉතින් මං කොහේ හරි යනකොට අහස ලස්සනට දැක්කොත් ඒ වගේ වීඩියෝ ක්ලිප්ස් ගන්නවා. උතන zoom කරලා ක්ලිප් එක ගන්න ගියාට එතන බ්ලර් වෙලා තමයි පේන්නේ. ඒක තමයි ඉතින් මේ ක්ලිප් එකෙන් ඔයාලට පෙන්වන්නේ. ඉතින් බස් එකේ යනකොට වින්ඩෝ එක ළඟ ෂීට් එකක් හම්බෙනවා කියන්නේ එක වෙනම වයිබ් එකක් නේද? මම හරි කැමතියි වින්ඩෝ එක ගාව ෂීට් එකක ඉඳගෙන පොඩි සින්දුවක් අහගෙන වටපිට බල බල යන්න. එතකොට ඒ වයිබ් එක අමුතුම ෆීලිං එකක් තමයි මට නම්. මන් දන්නේ ඔයාලට කොහොමද කියලා. ඔයාලත් කැමති වින්ඩෝ ෂීට් එකක් ගාව යන්නද? පහලින් කමෙන්ට් එකක් දාන්නකෝ. ඉතින් දැන් මම මේ පික්මි එකක අපේ ලොකේෂන් එකට යන ගමන් තමයි ඉන්නේ. එදා චුට්ටක් ට්‍රැෆික් මොකද ඉරිදා වීකෙන්ඩ් එකක තමයි අපි ගියේ. ඉතින් මේ තැන ලඟ වෙනකොට ඔයාලට නිකන් ගෙස් කරන්න පුළුවන් කොහේ ලොකේෂන් එකකටද මම මේ යනවා ඇත්තේ කියලා. ඉතින් ඔයාලා මගේ channel එකට අලුත් කෙනෙක් නම් මගේ channel එකේ කලින් දාලා තියෙන vlogs උත් බලලා like කරලා comment කරන්න අමතක කරන්න එපා. ඉතින් ඔයාලා මගෙන් තව බලන්න මොනවා හරි කැමති vlogs challenges වගේ දේවල් තියෙනවා නම් පහලින් කමෙන්ට් එකක් දාන්න මම ඒවත් අනිවාර්යෙන්ම කරන්න. So we arrived the location. මෙතනට තමයි අපි ආවේ. ඉතින් ආකේඩ් එකේ තියෙන Vito Pizza outlet එකට තමයි අද අපි ආවේ. ඉතින් මෙතන ඇත්තටම තියෙන interior එකට මම හරි කැමතියි. ඒක ඇත්තටම so aesthetic. Okay, let's check the menu. මෙන්න මේක තමයි අමාරුම වැඩේ. කොහෙට හරි ගියාම food select කරන එක තමයි මට නම් අමාරුම වැඩේ. Finally I ordered this. ඉතින් මෙතනදී අපි එක large piece එකක් order කරා. එතනදී අපිට පුළුවන් කැමති option දෙකක් තියෙනවා නම් half large piece එක ගන්න. මෙතනදීත් අපි කරෙත් එහෙමයි. Okay, let's try this. If you are a pizza lover, this place is must try place. මට අපි ඕඩර් කරපු පීසා වල නම් මතක නැහැ. මෙනු එක දාලා තියෙනවා. ඔයාලට කැමති කෙනෙක් ඉන්නවා නම් ස්ටොප් කරලා මෙනු එක බලන්න පුළුවන්. ඊට පස්සේ ආකේඩ් එක වටේ අපි චුට්ටක් ඇවිත්තා. कदमों में जहाँ रख
පස්සේ අපි ආවේ කොළඹ වල තියෙන තවත් ෆේමස් ප්ලේස් එකක් වෙන නිදහස් චතුරස්‍රය එහෙමත් නැත්නම් ඉන්ඩිපෙන්ඩන්ස් ස්ක්වයර් එකට. ඇත්තටම කොළඹ කියන්නේ ගොඩාක් ක්‍රවුඩඩ් සිටි එකක්නේ. ඉතින් එහෙම වෙලත් සිටි එක මැද්දේත් මෙච්චරම කාම් ප්ලේස් එකක් තියෙනවා කියලා හිතන්නවත් බෑ. මේ ගහ මොකද්ද ගයිස්? ඇත්තටම මම දන්නේ නැහැ. මම ඒකයි මේ සර්ප්‍රයිස් වෙලා වගේ ඉන්නේ. ගහේ නම දන්නවා නම් ඔයාලා පහලින් කමෙන්ට් එකක් දාන්න. If you need a calm plus aesthetic spot, this is the place. ඇත්තටම ඔයාලා busy schedule එකක නම් ඉන්නේ. ඔයාලගේ mind එක relax කරගන්න මං හිතනවා මෙතන හොඳ place එකක් කියලා. ස්ටඩි කරන්න, walk එකකට, photos ගන්න, jogging වලට ඇත්තටම මේක perfect place එකක්. එතකොට මෙතන තියෙන architecture එකත් next level. ඔයාලා ස්ටඩීස් එක ජොබ්ස් එක බිසි වෙලා තියෙනවා නම් ඔයාව රිලැක්ස් කරගන්න මෙතන හොඳ ස්පොට් එකක්. So guys, overall experience එක නම් amazing. Food, vibe, service, everything was on point. So yeah, that's my little cafe vlog for today. Don't forget to like, comment and subscribe. See you soon in my next vlog. Bye lovelies.